අයිබෝන් දෑවර හිතුතුනේ ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා ඩුබායි සිට අද තරගේ පැත්තෙන් අබුඩාබි ස්පෝට් 99 අබුඩාබි වලට ඇවිල්ලා ඉන්න වේලස්සනීම තවත් පැය දෙකක් පමණ කාලයක් තිබෙනවා. ඉතින් අබුඩාබි ක්‍රීඩාංගණය ඉතාමත් සුන්දර ක්‍රීඩාංගණයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. අද ලංකාවේ ක්‍රිකට් ප්‍රේමීන්ගේ අවධානය යොමු වෙලා තිබෙන මේ තරගය අපි කෙසේ හෝ ජයග්‍රහණය කරගෙන ශ්‍රී ලංකාව අවසන් තරගයට පැමිණී කියන බලාපොරොත්තුව ඇතිව තමයි අපි මේ මොහොතේ අබුඩාබි ක්‍රීඩාංගණයට අපේ ප්‍රේක්ෂකයන් ඒ වගේම අද ක්‍රිකට් ප්‍රේමීන් හැදී සිටින. ඉතින් තොරතුරු කියන්නට අපි සූදානම්ින් ඉන්නවා අබුඩාබි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට. මම ලෙනාඩ් ෆොන්සේකා. අයිබෝන් දෑවර හිතුතුනේ අපි මේ මොහොතේ ඉන්නේ ඩුබායි රාජ්‍ය අබුඩාබි නුවර අබුඩාබි ක්‍රීඩාංගණේ. ඉතින් තවත් තරගය ආරම්භ කරන හෝරා කීපයක් තියෙද්දි දැන් ඔන්න වැඩිපුරම අපිට පේන්නේ පාකිස්තාන් ක්‍රීඩාලු වලින් තමයි. ඒ අතර වාරයේ මුලින්ම හම්බුන අපේ ක්‍රීඩාවට බොහොම ආදරය කරන වැඩත් පාලු කරගෙනම ඇවිල්ලා ඉන්නවා අලි කට්ටියක්. අයිබෝන්. අයිබෝන්. කොයින්ද ආවේ? මම අබුඩාබි දැන් ආවේ. අබුඩාබිද ලංකාවේ කොහෙද? ලංකාවේ ගම්පහ. ගම්පහ. ඔයා? කිරිබත්. කිරිබත්ගොඩ. ඔක්කොම බස්නාහිර ළඟ නේද? මොකද මැච් එක ගැන හිතන්නේ? මැච් එක ඉතින් අද කොහොම හරි දෙනවා ඉතින්. දැන් මේ එදා මැච් එකත් ඔහොම තමයි කට්ටිය කිව්වේ. එහෙම කිව්වට අද කොහොම හරි දෙනවා. ඉතින් පාකිස්තානට කොහොම හරි ගහනවා අපි ශ්‍රී ලංකන්. ශ්‍රී ලංකන්. යා. මොකක් කීයක් ගහයිද මේ ග්‍රවුන්ඩ් එකේ හැටියට? කලින් මැච් එකලත් ගහලා තිබුණා හැබැයි හොඳට නේ. ඔව් 170ක් විතර කිට්ටු කරා නේ. 170. අපිට එතනින් උඩ යන්න බැරි වුණොත් මොකද? උඩ ගියොත් හොඳ නැද්ද? උඩ ගියොත් හොඳයි. හොඳයි. ඔයා මොකද හිතන්නේ? කීයක් ගහයිද? ඔය 200කට ළඟට ගහයි. 200කට ළඟ එන්න. අද ඉන්න හරි මරෙන්න හරි කියලා වැනිල්ලක් තමයි තියෙන්නේ නේ. ඔව් අද කොහොම හරි මැච් එක ගහනවා. මැච් එක ගහනවා. හොඳයි. හොඳ මේ එන්ජොයි කරන්න ලැබේවා. අපිට සතුටු වෙන දවසක් අද ලැබේවා. ලාංකික සියලුම දෙනාට. එහෙනම් thank you මරිලා. අපි යනවා. Thank you so much. Okay. ඉතින් ඕක තමයි තත්ත්වය. බලමු මොකද වෙන්නේ කියලා. මම යගේ ඉතලම නෑනේ පොඩ්ඩකින්. හලෝ අපේ ලංකාවේ කොල්ල ටිකක් හම්බුණා. කොහොමද ඉතින්? ඉතින් හොඳයි හොඳටම ඉන්නවා. කොහෙන්ද ආවේ? ඩුබායිද අබුඩාබිද සාජද කොහෙද? අපි අබුඩාබි ළඟ. අබුඩාබි ඉඳන්. ඉතින් අවුරුදු කීයද මේ පැත්තේ? ඉතින් දැන් අවුරුදු 3ක් වෙනවා. අවුරුදු 3ක් කරා. ලංකාවේ කොහෙද කොල්ල ටික? මම කඩවත. කොහෙද? මම කඩවත. කඩවත. මම කුලිය පිටියේ. කුලිය පිටිය. මාත් කුලිය පිටියද? මම හොරණ. හොරන්න. ඉතින් එදා නම් මැච් එක නම් බෑඩ් වුණා. අද මොකද හිතන්නේ? බලමු අද ලොකු විශ්වාසයක් තියෙනවා ඉතින්. මොකක් හරි කරගන්නේ නේ. මොකක් හරි කරන්න ඕනේ නේ. මොකක් හරි කරගන්න ඕනේ. අද අනිවාර්යෙන් ගහන්න ඕනේ. අනිවාර්යෙන් ගහන්න ඕනේ අද. මොන හරි වෙනස්කම් වෙන්න තියනවද? වෙනස්කම් කියන්නේ චරිත නම් කිව්වා අද වෙනස්කම් දෙක තුනක් වෙනවා කියලා. බලමු අපි. බලාපොරොත්තු වෙනවා මොකක් ලොකු වෙනසක් වෙයි කියලාද? ඔයාගේ අයිඩියා කවුරු කියලාද? දිනන්න ඕනේ ශ්‍රී ලංකාව තමයි අනිවාර්යයෙන්. ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු නම් වෙනස් විය යුතු නම් ඒක ඉතින් නායකයා තීරණය කරයිනේ. උට අත්දැකීම් තියෙනවනේ. ඔයා කුලිය පිටියේ යාළුවා? ගමේ යාළුවා? දිනයි නේ අද. ඈ? දිනයි කියලා හිතනවද? දිනයි කියලා හිතනවා නේ. කුලිය පිටිය කොහෙද? මම හෙට්ටිපොළ. හෙට්ටිපොළ. කිලෝමීටර් 9ක් තියෙනවා කුලිය පිටියට. ඔයා? මම හිතන්නේ අද වෙනස්කම් කියලා බොහෝ දුරට අපි කලින් ටීම් එකම සෙල්ලම් කරන්න හොඳයි කියලා හිතනවා. වෙනසක් කියලා බලමු අද කොහොමත් අපේ බෝලර්ස්ලා ටික මං හිතනවා අපි තව බෝලිං ඇටැක් එක තව වැඩි වෙන්න ඕනේ. ඒක තමයි මම ඇත්තටම මේවා කරන්නේ බැටිං හොඳටම තියෙනවා. මං හිතනවා අනිවාර්යයෙන් පැතුම් අද 50ක් හරි 100ක් හරි ගහයි කියලා පැතුම් තමයි එකම බලාපොරොත්තුව. එදා පැතුම්ගේ පැතුම ඉටු වෙන්න ඕනේ. මේ එදා මොකද්ද කොතනින්ද අපිට මැච් එක ගියේ? එදා මම හිතන්නේ අපි ඕවර් කොන්ෆිඩන්ට් නුදාද කියලා. මොකද අපි 160 ගානක් ගැහුවට පස්සේ අපි හිතුවේ මැච් එක ඊසි ගහන්න පුළුවන් ඒ කියලා. ඒත් අන්තිමේදී බෝලර්ස්ලා ඉතින් නෑ බෝලර්ස්ලාට වරද කියන්නත් බෑ. ඒගොල්ලොත් හොඳට ප්ලේ කරා. බංග්ලාදේශ හොඳට ප්ලේ කරා. ඒක තමයි උනේ. බලමු අද අපි ඔක්කොම වැරදි හදාගෙන අද අනිවාර්යෙන් ගහලා ඉන්දියාවටත් ගහලා ෆයිනල් යනවා කියලා අපි තමයි හිතන් ඉන්නේ. ජය වේවා. ජය වේවා. Thank you. Thank you. එහෙනම් enjoy. And that's 100 up for Team Sri Lanka! Everyone, Sri Lanka! Sri Lanka! Sri Lanka! Sri Lanka! Sri Lanka! Sri Lanka! This catch was taken by Wanindu Hakaranga. Zaman got out at 17, Pakistan 46 for 2.
So Sri Lankan fans, are you having fun? The new battle for down, up, left, right, 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 left, right. Make some noise, come on everyone! Thank you guys, thank you so much. Mohammad Ali is got out at 13, Pakistan 80 for 5. ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර තිබුණු තරගයේ අද පාකිස්තානය තමයි ජයග්‍රහණයක් කරගත්තේ. දැන් අපි කවුරුත් දැක්කා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රීඩා ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන සිටි අබුඩාබි ක්‍රීඩාංගණයේ අද පැවැත්වුණු තරගයේ යම් කිසි ආකාරයකින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කළා තවදුරටත් තරගමාලාවේ ඉස්සරහට යන්නට හැකියාව ලැබෙයි කියලා. නමුත් අපට අවාසනාව තමයි අද දවස් පුරාම අපිට දකින්න ලැබුණේ. විශේෂයෙන්ම කාසිය වාසියේ පරාජයත් එක්කම තරගයේ වැඩි වාසිය අපි දුටුවේ අබුඩාබි ක්‍රීඩාංගණයේ පාකිස්තානුවන්ට යන ආකාරය. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල ක්‍රීඩා විලාසයක් අද දකින්න ලැබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආරම්භය පහුගිය තරග කීපය තුළම ඉතාමත්ම මන්දගාමී ආරම්භයක් වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිටකරු කුසල් මෙන්ඩිස් ඉතාමත්ම අවාසනාවන්ත ලෙස මුල් පන්දු වාරය තුළම දැවි ගියා. මම හිතනවා ඔහු සමහර තරගවලදී ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතාවය පිළිබඳව කිසිම අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් වගකීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඔහු පන්දු රැකේ පිතිකරුවෙක් විතරක් නෙමෙයි මා දකිනවා කඩුරු රැකීමේදී කවුරුත් කතා කරන්නේ මේ සම්බන්ධව. කඩුරු රැකීමේදී මම හිතන්නේ අදත් බවුන්ඩරිස් කීපයක් මාත්‍රයක ලකුණු කීපයක්ම ලබා දුන්නා. ඉතින් කුසල් මෙන්ඩිස්ගේ අපි ආසියානු කුසලානේ අතහැරලා අපි ඊළඟට එන ලෝක කුසලානේ අපේ ඉන්දියාවේ ක්‍රීඩා කරන්න සූදානම්ව සිටිනවා. ඉතින් ඒ අඩුපාඩු හදා ගන්න නම් විශේෂයෙන්ම කඩුරු රැකීම මුල්පෙරේ පිටිකරුවන්ගේ වගකීම් සහිත පිටිහරමිය මේ අතිශය වැදගත්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ විකට්ටුවේ ලකුණු 160ක් ලබා ගත්තා නම් ඉතාමත්ම ප්‍රමාණවත් අපිට ජයග්‍රහණය කරන්න කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ආසියානු කුසල තරගාරයේ නිල වශයෙන් මේ තරග පරාජයත් එක්ක අපිට ඉවත් වෙනවා. 26 වෙනිදා තියෙනවා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ ප්‍රතිඵලයේ කෙසේ වෙතත් බොහෝ විට අපිට ජයග්‍රහණය නමුත් අපිට කියන්නට තියෙන එක දෙයක් අඩුපාඩු හැමදාම හදාගන්නවා කුවට අපි දකින්නේ හදාගන්නවා. වගකීම් සහිත ක්‍රියාහරණයක් අපිට අවශ්‍යයි. ඒ නිසා ආසියානු කුසලානේ අතහැරුණත් අපි ලෝක කුසලානේ ඉන්දියාවේදී පැවැත්වෙන අපිට ආසන්න රට අපිට තිබෙන තනතිර පිළිබඳව අපි දන්නවා. ඒ නිසා අපි මේට වඩා වගකීමෙන් කටයුතු කරමු. එහෙනම් අපි අබුඩාබි ක්‍රීඩාංගණයේ සිට සමුගන්නවා. මම හිතන්නේ ක්‍රීඩාලෝරි විසර පිටසක් හිටිය අපිත් එක්ක ඒ සිළු දෙනාත් එක්ක අපි ස්පෝර්ට් 99 තුලින් යලිත් හමු වෙනවා 26 වෙනිදා ඩුබායි රාජ්‍යයේ සිට. බොහොම ස්තුතියි. මම ගිහින් එන්න ඔබේ ක්‍රිකට් විශ්ව ප්‍රචාරක මම ලෙනාඩ් ෆොන්සේකා.